Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මම කාලෙකින් තමයි මේ vlog එකක් ගේන්නේ. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම ජැෆ්නා vlog එක තමයි ගේන්න හිටියේ. ඉතින් ජැෆ්නා vlog එක අප්ලෝඩ් කරන්න විදිහක් නැහැ. ඒකේ සවුන්ඩ් සවුලක් ගිහිල්ලා. ඉතින් අප්ලෝඩ් කරපේකත් මට අයින් කරන්න සිද්ධ වුණා. ඉතින් ඉක්මනට මේක ගේනකම් අපි බලමුකෝ මේ දවසේ මොකක්ද උනේ කියලා. ඉතින් මේ මට හම්බුණ ලස්සන gift එකක්. මගේ හොඳම යාළුවෙක්ගෙන් මට මේ gift එක හම්බුණ ලස්සන විශ් එකකුත් එක්ක. ඉතින් සෝල් මම වට ගොඩාරියක් ආදරේ. මේ මල් ටික, කේක් එක හැමදේම හරිම ලස්සනයි. ඒකට මම සර්ප්‍රයිස් එකේ ලස්සන දැකලම ඉතින් අපි එදා දවස් ඉස්සෙල්ලාම කරේ මේ මල් ටිකත් එක්ක ෆොටෝස් ගත්තා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, world's colors collide with you. Love's Hey guys, welcome back to my YouTube channel. අපි අද ලෑස්තිලා ඉන්නේ කොහේද ඇවිදින්න යන්න. තාම තැනක් හිතලත් නැහැ. දැන් ලෑස්තිලා අපි ටවුන් එකට යනවා. අපේ මාමගේ පුතාලා එනවා. එයාලයි අපි යන්නේ. අපි 4 දිනක් හෝ 5 දිනක්. ඉතින් බලමු. vlog එකක් කරන්න හිතුණා. ඉතින් එමුනේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ සුපුරුදු වාහනේ අපි තුන්දෙනා අපේ ගමන යන්න පිටත් වුණා. අරගල්ල අපිට හම් වෙන්නේ බණ්ඩාරවල ටවුන් එකෙන්. ඉතින් අපි කලින් විනාඩි 10කට කලින් එන්නම් කියලා කතා කරලා කිව්වා. ඉතින් අපි එතනට ගිහලා කෝල් එකක් දෙන්න ඕනේ එන්න කියලා. මේ දැන් අපි බණ්ඩාරවල ටවුන් එකේ ඉන්නේ. අපි ඉතින් අරගල්ල වෙනකම් මෙතනට වෙලා ඉන්නවා. ඉතින් ඔන්න හැමෝගෙම තීරණයට අනුව අපි යන්නේ ලිප්ටන් සීට්. ලිප්ටන් සීට් යන්න බණ්ඩාරවල ඉඳන් කිලෝමීටර් 18ක් වෙන්නනවා. ඉතින් එහෙනම් ගිහින් එමු. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ vlog එක බැලුවොත් ඔයාලට ගොඩක්ම බලන්න තියෙන්නේ යන්නේන මග තමයි ඉතින්. ලොකු දෙයක් එහෙට ගිහින් පෙන්නන දෙයක් තිබ්බේ නැති නිසා මං යන්නේන පාර ටික වීඩියෝ කරාම තමයි vlog එක සම්පූර්ණ වෙන්නේ. මොනවා නැතත් ඒ යන පාර හරිම ලස්සනයි. ඉස්සරහට බලන්නකෝ. හරිම ලස්සන පාරකින් තමයි අපි ලිප්ටන් සීට් යන්නේ. මට කියන්න බැරි වුණානේ. බණ්ඩාරවල ඉඳන් ලිප්ටන් සීට් යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් නාය පැද්ද පැත්තෙන් අනිත් එක හපුතලේ දඹේතැන්න හරහා. ඉතින් අපි ගියේ හපුතලේට ගිහිල්ලා. මම මීට කලින් ගිහින් තියෙන්නේ ඒ පාරෙන් නිසා තමයි අපි ඒ පාරෙන් ගියේ. අර පාර අපි දන්නේ නැති නිසා. ඉතින් බලන්නකෝ මේ පාර හරිම ලස්සනයි. මම දන්නේ නැහැ නාය පැද්ද පැත්තෙන් ගියොත් කොහමද කියලා. ඉතින් හපුතලේ ටවුන් එකෙන් දඹේතැන්න පාරට හරවලා මෙන්න මේ විදිහට තමයි පාර තියෙන්නේ. ඉතින් මගයි කාපට් කරලා තියෙන එතනින් එහාට තියෙන තාර පාරක්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැන් ගොඩාරියක් මේ පාරේ යනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මීදුමෙන් සම්පූර්ණයෙන්ම මේ පැත්ත වැහිලා ගිහින් තිබ්බේ.
ඒ යන අතරමගේ සැරින් සැරේ මීදුම ඇයින් එන තැන් වලින් අපිට ලස්සන වීව් එකක් බලා ගන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඔයාලට පේන්නේ දඹේතැන්න ටී ෆැක්ටරි එක. මෙතනින් තවත් කිලෝමීටර් 8ක් අපි පාරෙන් ඇතුළට යන්න ඕනේ ලිප්ටන් සීට් බලන්න නම්. අපි මේ ඉන්නේ එන්ට්‍රන්ස් එක ළඟ. මෙතන ඉඳන් අපි ටිකට් අරන් තමයි ඇතුළට යන්න ඕනි. බයික් වලට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනි. අනිත් වාහන වලට ඊට වඩා වැඩි. ඉතින් කොහොම හරි එතනිනුත් කිලෝමීටර් 2ක් වගේ යන්න තිබ්බා. රුපියල් 100යි තාත්තලා වෙන්නද නේ? අපි මේ ආවා ලිප්ටන් සීට් වලට ඉන්නවා පිනන. Kan ada train blok. අපි දැන් යන්නේ. හැබැයි අපි හරි වෙලාවට ආව නේද හලෝ. ඒ කියන්නේ අර ඉර තියෙන වෙලාවෙ අපිට මේ වටපිටාවක් බලා ගන්න. සීට් ආවා. අපි ආවේ එඩිෂන් යන්න කියලා හිතාගෙන නේද ඔය ඉතින්. එඩිෂන් යන්න කියලා හිතාගෙන ආවේ. හැබැයි එඩිෂන් ගියා නම් එකම තැන වගේ. ඔව් හැබැයි අපිට දැන් යාලා ගිහිල්ලා යන්නත් පුළුවන්. නේ? ඉතින් එවැනි එකක් මම මේ මාසෙට එක නිවාඩුවයි දාන්නේ. එහෙමද? හරි බලමුකෝ. මම බලා ගන්නකො මොකද. මොකද පරිස්සමෙන්. මේ ගස්කලෝ කුඩුම් වගේ තිබ්බට ඒවල ෆොටෝ. ඔව්. මේ මෙතන ෆොටෝ එකක් ගන්න තිබ්බ අරගොල්ලෝ හිටියා නා. අරගොල්ලෝ ගිහිල්ලා අපි දෙන්න ලස්සන ගන්න අතර කරලා ෆොටෝ එකක් ඉන්නවා. කමක් නැහැ ඉතින් නේ නායෙන්නේ.
ඉතින් යන ගමන් අපි ලිප්ටන් සීට් ගැන කතා කරමුකෝ. ලිප්ටන් සීට් කියන ස්ථානය අයිති වෙන්නේ දඹේ තැන්න වතයායට. ඒ වතයායේ අක්කර 925ක් තියෙනවලු. ඉතින් සර් තෝමස් ජේ ලිප්ටන් කියන කෙනා එම කඳුයාය මිලදී ගත්තයින් පස්සේ එයාගේ සැඳෑ සමය ඒ වගේම විදේශිකයන් සමග එකතු වෙලා සාද ඒ හැමදේම පවත්වලා තියෙන මේ ලිප්ටන් සීට් කියන ලොකේෂන් එකේ. ඉතින් මෙතන තව එක විශේෂත්වයක් තමයි මේ දඹේතැන්න වතුයායට අයිති ටී ෆැක්ටරි එකේ තමයි කාලයක් ලෝකේ හොඳම බ්ලැක් ටී නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ ස්ථානය ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක්. ඒ වගේම තමයි ලිප්ටන් ඒ කාලේ තේ නිෂ්පාදනය හඳුන්වා දුන්න ජේම්ස් ටේලර් ඉන්නේ. අන්න එයත් එක්ක එකතු වෙලා යුරෝපයට මේ තේ ගෙනියවවලු ලිප්ටන් සන්නාමය යටතේ. ඉතින් අදටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ නිසාලු. ලිප්ටන් සීට් වල විශේෂත්වයක් තමයි එතනට පළාත් 5ක් පේනවා. ඌව, සබරගමුව, දකුණ නැගෙනහිර, මධ්‍යම කියන පළාත් 5ම මේ ස්ථානයට පේනවා. ඉතින් ඒක පේන්නේ පැහැදිලි දිනෙහනිහි විතරයි. මොකද ඒ වටේටම මීදුම වට වෙලා තියෙන. ඉතින් අද අපේ වාසනාවට අපිට පුළුවන් වුණා ඒක බලා ගන්න. පැහැදිලි හසක් තිබ්බ නිසා මම මීට කලින් ගිහින් ඉඳලා මට කවදාවත් ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් අද අපිට හම්බුණා. ඉතින් ඔන්නම තමයි ලිප්ටන් සීට් වල විස්තර තියෙන. තව ගොඩාක් විස්තර තිබ්බා. ඉතින් ප්‍රධානම කරුණු ටික ඔහොම තමයි. අපි ගිහින් ආවන් පස්සේ හොයාගත්ත දෙයක් තමයි මෙතනම තියෙනවලු කැතරින් සීට් කියලා තැනක්. ලිප්ටන්ගේ විවාහක බිරිඳ විවේක සුවයෙන් ගත කරපු තැන තමයි ওই කැතරින් සීට් කියන්නේ. එතනට ඇවිදගෙන යන දුර කියලා තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. ඒකට ඉතින් අපිට යන්න බැරි වුණා. ආපහු දවසක එතනටත් එහෙනම් ගිහින් යමු. ඉතින් ඔන්න ඔය විදිහේ කරුණු ටිකක් තමයි මට ලිප්ටන් සීට් ගැන දැනගන්න පුළුවන් වුණේ. මොකක් හරි දෙයක වැරද්දක් තියෙනවා නම් ඉතින් සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ලිප්ටන් සීට් ගමන අපි ගිහින් ආවා. පැය 4ක් වගේ කාලයක් ඇතුළත අපිට පුළුවන් වුණා ලිප්ටන් සීට් ගිහිල්ලත් එන්න. අඩුම බජට් එකකින් ගියපු ලස්සනම ගමනක් ඉතින් ලිප්ටන් සීට් කියන්නේ. අලුතෙන් කෙනෙක් ඉන්නා නම් මගේ YouTube ෆැමිලි එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. subscribe කරලා like comment කරලා මට support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye.